හලෝ යාළුවනේ, ඉතින් ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. Royal Fish Up YouTube channel එකට. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification on කරලා තියාගන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ giant ගුරාමි. එහෙම නැත්නම් flint ගුරාමි කියන යෝධ ගුරාමියා ගැන. මෙයා වතුරේ ඉන්න ඊටාම විශාලම ගුරාමි ස්පීෂීස් එක වෙනවා. ඒ වගේම ඔයාලා මෙයාව ඇති කරන්න හිතන් ඉන්නවනම් ඇති කරනවා නම් ඔයාලට වැදගත්ම වෙන ටිප්ස් 5ක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒකෙදි මෙයාගේ කෙයා ගයිඩ් එක සම්පූර්ණ කෙයා ගයිඩ් එක අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් අපි පළවෙනි ටිප් එක විදිහට අරන් තියෙන මෙයාලගේ ටැංකිය හෝ කොහුණක් ඇති කරනවා නම් ඒකේ ප්‍රමාණය. ඒක ඊටාම වැදගත් කරුණක්. ගොඩක් වැදගත් කරුණක්. මෙයාලට අවමීටර් ගැලුම් 150 200ක් වගේ ඕනේ. උස පළල ගැන කතා කරද්දී මෙයාලට නිදහසේ පීනන්න දගලන්න කද්දි පොත් මේගොල්ලෝ හරියට දගලනවා. ඒ වගේ ඉඩ කඩක් මෙයාලට තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ටිප් එක ගැන කතා කරද්දී මෙයාලගේ ජලය ගැන. ඉතින් මේගොල්ලෝ හරිම හાર્ඩි ෆිෂ් ටයිප් එකකට හදන්න හරිම ලේසි මාළු ජද. ඒ වුණාට මෙයාලගෙන මේවා දැනන් ඉන්න එක හොඳයි. මෙයාලගේ වතුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ක් 30ක් අතර තියෙන්න ඕනේ. ඊට පස්සේ pH එක ගැන කතා කරමු. 6.5 8ත් අතර මට්ටමක තියෙන්න ඕනේ. මෙයාලට සතියකට 125ක විතර ක්ලීන් අප් එකක් ඕනේ. ඒ කියන්නේ වෝටර් චේන්ජ් එකක්. ඊට පස්සේ අපි කතා කරන්නේ මෙයාලගේ ආහාර වේල. එහෙම නැත්නම් ඩයට් එක ගැන. මෙයාලා සර්වභක්ෂක මාළු. ඒ නිසා මෙයාලට හොඳට ඩයට් එක පවත්වාගෙන යන්න ඕනේ. මෙයාලගේ ඩයට් එක හරියට දෙන්න ඕනේ. ඉතින් ගත්තොත් මෙයාලට ප්‍රධානම ප්‍රෙඩටර්ස් දෙන්න කලපී, ප්‍රෝටීන් පැලට්ස් වගේ මේ දේවල් මෙයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ නිවිති සලාදකොළ තැඹු කඩල වගේ දේවල් ඔයාලට මෙයාලා දමන. පොන්චි පළතුරු වර්ග කෙසෙල් කුමඩු වගේ ඒවා මෙයාලට දෙන්න පුළුවන්. ප්‍රෝටීන් වරින් වර මෙයාලට ලැබෙන්න ඕනේ. ඒ නිසා ඉස්සන් හෝ පණුවල් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලඩ් වෝම්ස් වගේ. විශේෂයෙන්ම මේගොල්ලෝ වැඩි වෙනකොට වැඩිපුර ශාක ආහාර තමයි ගන්න බලන්නේ. ඒ හින්දා ඔයාලා මෙයාලට කංකුම් මුකුණු වෙනකොට පොදු ශාක ආහාර ලබා දෙන්න. ඊට පස්සේ හතරවෙනි ටිප් එක. ටැංකිය අලංකරණය කරනවා නම් ඔයාලා ඒක පවත්වා යන්නේ කොහොමද? මෙයාට සැකවිලා ඉන්නත් ආසාවක් තියෙන පොඩි ආසාවක්. මෙයාලා හැංගිවිලා ඉන්නත් බලන වයිල්ඩ් කාලේ වයිල්ඩ් ටයිප් එකේ ඉන්න අය නම් ගොඩක්. ඒ හින්දා ඩ්‍රිෆ් ෆුඩ් යොදන්න මෙයාලගේ ටැංකි වල. ඊට පස්සේ පැලෑටි ගෙන ගත්තොත් ඇනුබියාස් ජාවා ෆර්ම් වගේ ශක්තිමත් පැලෑටි තෝරගෙන යොදන්න. මෙයාලා වතුරෙන් මතු පිටේ හුස්ම ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙයාලගේ ටැංකි ඉහළ කොටසට වාතය රැඳීමට ඉඩ තබන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ මෙයාලගේ ගතිගුණයි ටැංකියට ඔයාලට දාන්න පුළුවන් ටැංක් මේට්ස්ලා ගැන කතා කරමු. එතකොට මෙයාලා සාමකාමී ලොකු විශාල මාළු జాතියක්. ඒ හින්දා ඔයාලට මෙයාලත් එක්ක සමග කලාකාරී වෙන්න පුළුවන් මාළු జాති දාන්න පුළුවන්. ගැලපෙන මාළු ගැන කතා කරොත් විශාල මාළුන්න තමයි මෙයාලගේ සයිස් එකට ගැලපෙන මාළු දාන්න ඕනේ. ඔස්කා සිල්වර් ඩොලර්ස් කැට්ෆිෂ්ලා වගේ ටයිප්ස් මෙයාලගේ ටැංකිය වලට ගොඩක් ගැලපෙනවා. ඉතින් අදට ඔච්චරයි. ටටා බයි.